මොඩර්න් ඩිසයින් එකට මිනිස් වෙච්ච පාට්ටකයක් බලමුද? මේ හවුස් එක තියෙන්නේ පිළියන්දල. නගරාසන්නයෙන් මිදිලා හැමෝම ජීවත් වෙන්න කැමති ඒරියා එකක් තමයි පිළියන්දල කියන්නේ. පර්චර්ස් 7මාරයි වෙහිකල්ස් දෙකකට හොඳට පාකින් දීලා තියෙනවා. සම්පූර්ණ බොක්ස් ඩිසයින් එකට තමයි මේ හවුස් එක හදලා තියෙන්නේ. මේන් ඩෝ එක සම්පූර්ණ තේක්ක. කොහොමද ලිවිං ස්පේස් එක? ඩයිනින් ඒරියා එකත් සෙපරේට්ලි තමයි හදලා තියෙන්නේ. මෙතනිනුත් ඩයිනින් ටේබල් එකක් ඩිසයින් කරලා තියෙනවා. කොහොමද කිචන් එක? බැක්යාඩ් මේට්ස් වොෂ්රූම් එක වගේම කොමන් බාත්රූම් එකයි බෙඩ්රූම් එකයි මෙතනින් තමයි තියෙන්නේ. බෙඩ්රූම් 4ක් වගේම බාත්රූම්ස් 3කුත් තියෙනවා. ස්ටෙයාකේස් එක සම්පූර්ණ වුඩන් වලින් තමයි කරලා තියෙන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ කොමන් බැල්කනි එක මෙතනින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මාර විව් එකක්. හොඳ ස්පේස් එකක් එක්ක ටීවී ලොන්ච් එකක්. මෙන්න මේ පැත්තනොත් බැල්කනි එකක්. මේ ෆ්ලෝර් එකේ බෙඩ්රූම්ස් 3ක් තියෙනවා. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. ඇටච් වොෂ්රූම් එකත් කවර්ඩ් විදියට තමයි හදලා තියෙන්නේ. හොඳම ෆිටින්ග්ස් තමයි බාත්රූම්ස් වලට දාලා තියෙන්නේ. මේ බෙඩ්රූම් එකටත් හොඳ ස්පේස් එකක් දීලා තියෙනවා. ප්‍රයිවට් බැල්කනි වගේම AC ප්‍රොවිෂන් උත් දීලා තියෙනවා. මෙන්න ෆස්ට් ෆ්ලෝර් එකේ කොමන් බාත්රූම් එක. පාට්ට නේද? තර්ඩ් බෙඩ්රූම් එකත් මාරම ලොකුයි. ඔන්න ඉතින් දැන් අපි මේ යන්නේ රූෆ්ටොප් ඒරියා එකට. රූෆ්ටොප් එකෙත් ඇති තරම් ඉඩ තියෙනවා. මාර විව් එකක්. ග්‍රීනරි විව් එකක් වගේම ඔයාගේ ෆන්ක්ෂන් එකක් වුණත් ගන්න ඇති තරම් ඉඩ. මේ හවුස් එකේ ගාණ වෙන්නේ මිලියන 42යි. දැන්ම කතා කරලා මේ හවුස් එක ඔයාගේ කරගන්න.